ඉතින් අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා දිගංජියා ඔෆිෂියල් YouTube channel එකට. ඉතින් මම අද ගෙනල්ලා තින්නේ පොඩ්ඩක් ගේමින් පැත්තෙන් එළියට ගිහිල්ලා ටිකක් වෙනස් දෙයක් වෙනස් කිව්වට මේක maybe නවරන් අයියගේ content එක copy කරා වෙන්න පුළුවන්. but නවරන් අයිය කරන්නේ මේක reaction video එකක්. නවරන් අයිය reaction කරන්නේ මේ FP video වලට යට හම්බෙන video වලට. but මම අද reaction video එක කරන්න හදන්නේ TikTok video වලට. මෙහෙමයි මමත් TikTok කරනවා. මම කරන්නේ මගේ fans ලා base එකක් හදාගන්න ඕන නිසා මේ ඉස්සරහට YouTube channel එකේදී ඕන දෙයක් review කරන්න ඕන වුණොත් මොන හරි දෙයක් අපිට pre order කරන්න සමහර විට TikTok කරා පුළුවන් වෙයි. මොකද මට subscribers ලා 5000ක් කරගන්නවටත් වඩා page එක 5000ක් ගන්න like 5000ක් ගන්නට වඩා මට අරක ලේසි. මොකද දැන්ට ඉන්නවා මගේ 4000 ගණක් කර 3000 ගණක් හරි. ඉතින් ඒ හින්දා මම කන්ටිනියු කරන් යනවා. මෙහෙමයි අපේ ලංකාවේ මිනිස්සු කියන විදිහට TikTok නරක දෙයක් නෙමෙයි. TikTok පාවිච්චි කරන ඕන විදියක් තියෙනවා. ඔච්චර TikTok නරකයි නම් පිටරට මිනිස්සු ඔච්චර කරන්නේත් නැහැ. මෙච්චර රේටින් එකක් එන්නෙත් නැහැ ඇප් එකට. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් අපේ වීඩියෝ එකට. KFC chicken. නිකන් channel එක පැත්තට ගිහලා එයා channel එකවල මේක පැත්තට ගිහලා බලමු. පොරගේ YouTube channel එකකුත් එනවා. සිරාවට බලමු අපි ටිකක් මොකද්ද කියලා. time now. අවුලක් නෑ ඉතින් ඒක. ඩවුන්ලෝඩ් කරගන්න ඕන එක මේකෙන් පස්සේ. අපි ඒක පැත්තකට තියලා යන් අපේ වීඩියෝ එකට නැත්තම්. KFC chicken. කාබාසිනෙත් අනික. දෙන්න නායකකම දෙන්න අපේ පක්ෂේ අපේක්ෂකයා මං කියලා කියන්න යන්න අලේ ඇහැකද යන්න අනේ දෙන්න නහන්න ඇවිල්ලා කමන්නේ. ඒක ඕනේ. නෑ මම දෙයක් ගැන මං අපහාස කරනව නෙවෙයි. හැබැයි මේ පොරාර දෙමළ නළුවා කවුද මේ විහිළු කරන ඉස්සර තමිල් ෆිල්ම් වල තියෙන එතන නිකන් බඩි හෙල් වගේ. එහෙම කිව්වනේ මම නිකන් අපහාස කරනව නෙවෙයි. පිටපතල යන පරක් වුණානේ. ලස්සන පොඩි දෙයක් तुम्हें मेरी जिंदगी खराब की है तुम्हें मेरी जिंदगी तुम्हें मेरी जिंदगी खराब की है කමෙන්ට්ස් ඔෆ් කළා. මෙහෙමයි. nice. මේ පොරගේ මේ කොල්ලගේ වීඩියෝ වල දින කොල්ල කට ඔහොම කරන එක විතරමයි.
ඒ කියන්නේ කිසිම එකක් නැහැ. මට මතක් වුණේ කලින් සැරේ කාපු පැණි දොඩම් ඇලිසෝ මගේ තුරුලට පැනපන් තව දෙයක් තියෙනවා. මිනිස්සු TikTok කරනකොට බයිනවා. මෙහෙමයි TikTok කියන දේ නරක වෙලා තින්නේ මේ අපේ මිනිස්සුම කරන වැඩ නිසා. නැත්තම් සාමාන්‍යයෙන් මම හිතන විදියට TikTok එහෙම අවුලක් නෑ. මං අර ඉස්සලා කිව්වා වගේ හැකියාවක් තියෙන්න ඕන මම හිතන විදියට තියෙන්න ඕන කරනවා නම්. බට් මේ වගේ කට්ටිය නිසා අල්ලන්න නෙමෙයි ගියේ බලන්න පොල් බෙලව ඔව් ඊට පස්සේ මොකද මොනවත් උන්නේ ටියාරක් හිමීට අල්ලන්න ගියේ යා අල්ලන්න නෙමෙයි ගියේ හොල්ලන්න ගියේ ඒක මගේ කතාව ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව මේ ඉස්කෝල නිවාඩු දුන්නේ මේ අන්තිම නිවාඩුවනේ. පොඩි කට්ටියට දෙනවා අර ප්‍රොජෙක්ට් එහෙම ලස්සනට ලියලා දෙන්න. මම හිතන්නේ මේ පොඩි එක්කෙනා ඒක ගැන කියන්නේ කවුලක් නෑ. ඒක අපි ගණන් ගන්න තියෙන්නේ. ළමා කණ්ඩෝ. ඒකත් ඕනේ. මෙහෙමයි. කොල්ලා බේර ගියා මට කියන්න දෙයක් නැති වුණා. තාප්ප පුරා. ඔය සුදු දෑත. මත්තකේ අතුරන් යනවා ඒ බයිසිකලෙන් තමයි මත්තකේ අතුරන් යන්නේ. මතකේ ඉවර වුණා මම හිතන්නේ. ඒක අපි දැක්කනේ. මට සිරි හමු වෙනවා. හැබැයි මේ ඇන්ටි නෙමේ නංගි මේ මාර මේ ටැලන්ටඩ් පාරේ යන එක්කෙනා අල්ලගෙන හිටයි TikTok කරනවා. හොඳයි. ගජකා වන්නම. බක් මම මේ හැම වීඩියෝකම දැක්කා මේ මෙතන මේ වයර් එක තියෙන හැමදෙස්සම චාර්ජර් එක ගන්න වැඩ කරන්නේ. එහෙනම් නිවන් සුව නැන්දි අක්කේ.
හුස්ම ඇස් දෙකකින් එන්නේ. බැල්ම මෙහෙම පෙන්වන්න එහෙනම්. ඉවරයි. ජය වේවා. යුඩිනිකෝ අපේ චරිතේ. ඔන්න අපේ ඊළඟ නැන්ද. ෂෝක් නේද? කන්දනන්නේ කොන එහා පැත්තේ නැන්ද කොල්ලන්ගේ නැන්ද කියන මං දැන් සමහර විට විනාඩියක් විතර අත නොකර ඉන්නේ නැති. ඇත්තටම කියන්න දෙයක් තියුන්නේ නැහැ මට ඒකයි. අපි බලමු මේ කැරක්ටර් එකත් පට්ටයි හැබැයි. මම මඩ ගහන එක කන්නේ ගොඩක් කට්ටියට. අහන්නකෝ ඉතින් ඔය මගේ කරගන්න තිබ්බනම් මට සරි අයියේ පුංචි කාලේ ඉඳන් මාව බලාගත්තේ අපේ තාත්තා. ඒ නිසා තාත්තට දුකක් දෙන්න මට බෑ. ඒ නිසා ඔයා කෙලින්ම වෙලා අපේ තාත්තෙන් අහන්න. මෙයාගේ ඩොක් ගන්නේ මේ මම ඉස්සලා ගොඩක් කට්ටිය මඩ ගහන එක කරන්නේ. මෙහෙමයි මම මෙහෙමයි හැමෝම එක විදිහට උපදින්නේ නැහැ. බට් මම බීලු කරන එක හරි නෑ. මම මේක මේ රෙකමන්ඩ් කරන්නේ. මම කිව්වේ දැන් සමහර විට මේ ඒ පොරව කොහොමද දන්නේ කට්ටියට පේනවා ඇත්තනේ. මට නම් පේන විදිහක් තියෙනවා මේ වීඩියෝ එක මේ දික් වෙන හින්දා මට ඒක පෙන්වන්න විදියකුත් නැහැ. මේ ඉතින් අදට මේ වීඩියෝ එකෙන් නවතිනවා. ගිහින් එන්නම්. බයි. දෙතනක හිටියත් ලොවේ කොතන හරි මීදන් උන පසුමා ඔබගේ සොහොනත් මගේ සොහොන ළඟ පාතින් තැනේවා